ආයුබෝවන් ඔයාලා හැමෝම සුබ දවසක් කියලා අපේ නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ආදරණීය නංගී මල්ලේ ඔයාලා හැමෝම මේ වෙනකොට බලාගෙන ඉන්නේ 2024 අපොස් උසස් පෙළ ඔයාක විභාග ප්‍රතිඵලය කොයි මොහොතේ මොන වෙලාවෙ නිකුත් වේවිද කියලා නේද? ඔයා දැනටම දන්නවා 2024 වසරේ ඔයත් එක්ක විභාගයට පෙනී සිටි ආදම්කරුවන් ගණන. ඒ කියන්නේ 3,33,185. ඒ හැමෝගෙම අපේක්ෂා සහගත විභාග ප්‍රතිඵලය නිකුත් වූ විකසින්ම ඔබ දැනුවත් කිරීමට අපි සූදානම්. ඒ නිසා අපි නිරතුරුව ඔබට මතක් කරන්නේ අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න කියලා. ඔබ දන්නවා විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව මේ මාසෙ මුලම නිල වශයෙන් දන්වා සිටියා සිංහල අලුත් අවුරුද්දට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට උත්සාහ කරන බව. ඒ වගේම ඉන් අනතුරුව මේ මාසෙ 20 වෙනිදායින් පසුව කඩිනමින් ප්‍රතිඵල මේ මාසෙ අවසන් වීමට පෙර නිකුත් කරන බවත් දන්වා සිටියා. ඔන්න ඒ අනුව සුපක නිවුස් අපි විභාග ප්‍රතිඵල නිකුත් වීම පිළිබඳ නිල තොරතුරු සොයා බැලීමේදී වාර්තා වුණේ මේ මොහොත වෙනකොට ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු ඉතාමත් කඩිනමින් සිදු කරමින් පවතින බව. ඔයාලා දන්නවා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව. මන්ද ප්‍රතිඵල නැවත සමීක්ෂණය වගේම දිස්ත්‍රික් පළාත් මට්ටමින් ඉසඩ් ස්කෝර් අකය නිල වශයෙන්ම තහවුරු කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ප්‍රතිඵල අන්තර්ජාලයට නිවැරදිව යොමු කිරීමට විශාල කාලයකුත් ගත වෙනවා. විභාග දෙපාර්තමේන්තුව දක්වන්නේ අප්‍රේල් මාසේ 28 වෙනිදාට පෙර ඉතා ඉක්මනින්ම මේ දින කිහිපය ඇතුළත ඕනෑම මොහොතක ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු සූදානමින් පවතින බව. එලෙසින් ප්‍රතිඵල නිකුත් වූ විකසින්ම ඔබ දැනුවත් කරන්න අපිත් සූදානම්. ඒ නිසා ඔබට මතක් කරනවා නැවතත් දැන්ම අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා.